තියෙන්නේ ගේමින් හෙඩ්සෙට් එක. අපි අද මේක අන්බොක්ස් කරලා බලමු. මේක A5 durable headphone. ඉතින් මේක අපි අද අන්බොක්ස් කරමු. මේ ගේමින් හෙඩ්සෙට් එකේ විශේෂ දෙක තමයි මේක 1500කට ගත්තේ. මේකේ මයික්‍රොෆෝන් එකක් තියෙනවා. තව මොනවද අපිට කියන්න තියෙන්නේ? මේක made in China. චීනයේ නිෂ්පාදිත එකක්. මේ ගේමින් හෙඩ්සෙට් එක මේ අඩුවට ගන්න පුළුවන්. හොඳ බේස් එකක් තියෙනවා මේකට. අපි අද මේක අන්බොක්ස් කරන්න යන්නේ. ඉතින් පෙට්ටියේ තියෙන්නේ ඒ ටික තමයි. ලස්සන රූපයක් තියෙනවා. Galaxy. තවමත් බලන්න මේකේ තියෙන ෆීචර්ස් ගැන කතා කරලා වීඩියෝ ගේම්ස් වලට තමයි. වීඩියෝ ගේම්ස් වලට තියෙනවා. මේවනත් පේන්නෙත් නෑ. හොඳ ශ්‍රවණ එකක් තියෙනවා. හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. 4D මයික්‍රොෆෝන්. මයික් එකක් අඩංගු වෙනවා මේකට. එච්චරයි පිටින් තියෙන්නේ. තව මේක ඊපස්සේ තියෙනවා. මේකේ තියෙන ඒවා කරන් ප්‍රතිශතය ආමනයි. ඒ වැඩක් නැහැ. ඒක මම පස්සේ වීඩියෝ එකක් දාලා ඒක මම ඔයාලට කියන්නම්. මේක අන්බොක්ස් කරමු. අන්බොක්ස් කරමු. එනකොටම කොලයක් තියෙනවා. මේක වයර් ඉතින් ගෙට ගහලා ඉතින් ආයේ ඒක හදනකොට ඉතින් හරි වටපිටාවේ ශබ්ද ඇහෙනවා නම් මේ උලක් කරගන්නවා. ඉතින් අවුලක් වෙනවා. මේ තමයි ගොඩක් කලා මේක තියාගෙන ඉන්න විදිහක් නෑ. විතර ප්ලාස්ටික් වල මේක නිර්මාණය කරලා තියෙන්නේ. අවසර මිල මේලා ප්ලාස්ටික් තව තව උස්සන්න පුළුවන්. ඔය පේන ඇති. ඕන ගානකට මේ තමයි තින්නේ මයික් එක. අපි බලමු. හොඳයි. තින්නේ තියෙන සෙක් එක. මගේ සද්දය අඩුයි නේද අද? මේ ඒකට තමයි මේ මයික් එක ගත්ත එක හෙඩ්ෆෝන් එක ගත්තේ. මේකේ හද්දේ තමයි අවුල් නේ කැම එකේ. මේ මයික් එක ගත්තේ. මේක මේ මෙන්න මේ ඔඩියෝ ජැක් එකෙන් තමයි මේක අපි මේ කම්පියුටර් එකට කනෙක්ට් කරනවා. ෆෝන් එකට කනෙක්ට් කරන විදිය බලමු. හැබැයි type C port එකක් තමයි තියෙන්නේ. බලමු අපි කොහොමද මේක කනෙක්ට් කරන්නේ කියලා ෆෝන් එකට. මේ ඔඩියෝ ජැක් එක නෑ ෆෝන් එකට. දැන් අපි බලමු මේ කොහොමද වෙන්නේ කියලා. ඔය වටපිටාවේ සද්ද ඇහෙන නැති ඒ ගැන හුඟක් දෙන්න එපා. දැන් අපි මේක කරමු. 3.5 mm එකක් මේක. ඔව්. මේක අපිට ඇඩ්ජස්ට් කරත හැකි. අපි මේක සෙට් කරලා බලමු කොහොමද කියලා. බලමු.
කියම තමයි ඔන්න හොමයි මෙන්න මේ ගේමින් හෙඩ්සෙට් එක හොඳයි ඔව් ඔබට පේන ඇති මේක මේ හොඳ රිෆෝම් එකක් හොඳ ෆෝම් එකක් තියෙනවා කන වටේට සුවට සර්වාසයට තැහැකිදී කන්දිලාගෙන හැබැයි පොඩි අවුලකින් මෙන්න මෙතන රිෆෝම් එක නෑ නේ ටිකක් වෙලා තියාගෙන ඉඳලා අමාරුයි අලු පැත්තේ මේ පැත්තේ බෑන්ඩ් එකක් නේ ඉඳන් මම තියා මේක අමාරුයි දැන් අපි මේ වයර් එකක් වයර්ලස් එකක් තියෙනවා බ්ලූටූත් එක හා Wi-Fi එක කනෙක්ට් කරන එක මේ ඉතින් වයර් එක කොහොමද ඉතින් වයර් එක දැන් අපි ඒක ටිකක් තියාගෙන ඉමු හරි දැන් ඒක අපි තියාගෙන මේක කනෙක්ට් කරන විදිහ අපි කනෙක්ට් කරන ජැක් එකක් ගෙන ආගෙන රුපියල් 500ක් විතර වුණා ඒ ජැක් එක ගැන බලන්න එහෙනම් ඊගා වීඩියෝ එක තමයි ඒක දැන් මේ වීඩියෝ එක තමයි මේක ඉතින් channel මේක ඔයා මේක බලනවා නම් මගේ channel එක subscribe කරන්න bell notification එක click කරන්න මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම මේ ඒක දැනගන්න පුළුවන් කමෙන්ට් කරන්න මේක මයික් එක හොඳයි නේද මයික් එක හොඳයි අවුලන්නේ හැබැයි මේ වටපිටාවේ එහෙම සද්දයක් තමයි මෙන්න මේ ඉචිපෝම් එකක් තියෙනවා දැන් මේ වටපිටාවෙන් එහෙම සද්දෙතොට ඇහෙන්නේ මං කියන සද්ද විතර ඇහෙන්නේ එතකොට දැන් මේක එහෙම තමයි තියෙන්නේ නිෂ්පාදනය මේක බ්ලූ එක තියෙන්නේ මේ බ්ලූ එකක් මෙතන මේ හොඳයි ඉතින් මේක ගොඩක් හොඳයි හොඳ සැකස්මක් තියෙනවා මේක තමයි ඉතින් අවුලකට තියෙන්නේ හැබැයි 1500ට හොඳයි මේක හොඳයි අපි ඉතින් ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් මේ තව ස්ටුඩියෝ එක ගැන කියන්න තියෙනවා මේ මං අලුතෙන්ම ස්ටුඩියෝ එක වයර් ගහලා හදලා තියෙන විදිය ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳ වයර් එකක් තියෙන්නේ ලස්සනට අපි මම ගැන ෂෝට් වීඩියෝ එකක් දාන්නම් මම ඒක කොහොමද කරේ කියලා යා නියම්ද හරි දැන් මේක ගැන අදහස් තියෙනවා නම් කමෙන්ට් කරලා මම රිප්ලයි එකක් දාන්නම් එහෙනම් ඉතින් හැමෝටම good bye